මම හිතන්නේ කතා බහට ලක් වෙන දෙයක් තමයි අපි මොකද්ද මේ ටෙන්ඩර් පටිපාටියේදී ගන්න රෙජිස්ටර් කිරීමේදී ගන්න පිවිරිතරයන් වෙනස් කරා කියන එක. ඇත්තටම එහෙම දෙයක් සිදු වෙලා නැහැ මුල ඉඳලම. ඒ කියන්නේ පිවිරිතරයන් වෙනස් වුණේ 2023 දී. ඒ තමයි අර රටේ ආර්ථික අවපාතයක් පැමිණි වෙලාවේදී අපි කලින් එක්ස්පීරියන්ස් එක විදියට ගත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටන් 1 මිලියන් සප්ලයි එකක් තියෙන සප්ලයර්ස්ලා තමයි ගත්තේ. ඊට පස්සේ 2022 දී මේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ 23 න් පස්සේ පාටිසිපේෂන් එක වැඩි කර ගැනීම සඳහා අපිට අප්‍රූවල් එකක් ලැබුණා. මේක අඩු කරන්න කියලා ලක්ෂ 5 දක්වා. ඒ කියන්නේ 1 මිලියන් එක ලක්ෂ 5 දක්වා අඩු කරා. නමුත් 100,000 මේ ලක්ෂයක් අඩු කරා කියන එකේ සත්‍යතාවයක් නැහැ. එතකොට අපි 2023 ඉඳලා මේ වෙනකන් ඒ පිවිරිතරයන් එක්කම තමයි ගියේ රෙජිස්ට්‍රේෂන් එකට. එතකොට අවසානයේ තිබුණු ටෙන්ඩරේටත් කිසිම පිවිරිතරයන් වෙනස් කිරීමක් සිදු වුණේ නැහැ. එතකොට අපි මේ ටෙන්ඩරේදී 26ක් රෙජිස්ටර් සප්ලයර්ස්ලා හිටියා. ඒ 26 දෙනාගෙන් 11 දෙනෙක්ම ටෙන්ඩරේට සහභාගී වුණා. ඒ 11 දෙනාගෙන් එක ටෙන්ඩරයක් හැරෙන්න අනිත් ඔක්කොම ටෙන්ඩරේට ප්‍රොපෝසල් බාර දීලා තිබුණා. මම හිතන්නේ වැඩිම ලන්සුකරුවන් සහභාගී වුණ ටෙන්ඩරයක් විදිහට තමයි ඒක අපි දැක්කේ. සහ මේකට කාලය පිළිබඳ ඇත්තටම ගැටලුවක් තිබුණේ නැහැ. මොකද අපිට මේකෙදී අපි පාවිච්චි කරේ ලියාපදිංචි ලන්සුකරුවන්. ඒ කියන්නේ ලිමිටඩ් බිඩින් එකක් තමයි මේකෙදී සිද්ධ වුණේ. එතකොට ඔවුන්ට ලන්සු ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කරන්න තිබුණේ අනිවාර්යෙන් දෙන්න ඕනි ප්‍රයිස් ප්‍රොපෝසල් එක. එතකොට ඊළඟට දෙන්න ඕනි ඩොකියුමන්ට් 9ක් විතර වගේ තියෙන. ඒ සියලුම දේවල් අපේ බිඩ් ෆෝම් එක, ඊට පස්සේ පවර් ඔෆ් පැටර්නි එක, ඔය වගේ ඩොකියුමන්ට් 9ක් විතර වගේ තියෙන. ඉතින් ඒක මම හිතන්නේ අර ඕපන් බිඩින් එකක් යනවා තරම් අසීරු කාර්යයක් නෙවෙයි. මොකද රෙජිස්ටර් කරලා තියෙන නිසා එයාගේ ෆයිනෑන්ෂියල් බලලා තියෙනවා, එතකොට එක්ස්පීරියන්ස් බලලා තියෙනවා, සහ අනිත් නීතිමය කටයුතු ඒ සියල්ලම සම්පූර්ණ කරලා තමයි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට මේ රෙජිස්ටර් කිරීමේදීත් රෙජිස්ටර් කිරීමට ඉන්නවා 9 දෙනෙක්ගෙන් යුතු බිඩ් ඉවැලුවේෂන් කමිටි එකක්. කලින් තිබුණේ ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි කියලා. එතකොට ඒ 9 සංයුතිය තමයි ඇත්තටම ලංකා විදුලි බල මණ්ඩලයේ 4 දෙනෙකුත්, ලංකා කෝල් එකේ දෙන්නෙකුත්, ට්‍රෙෂරි එකෙන් එක්කෙනෙක් සහ ලංකා නැව් සංස්ථාවේ එක්කෙනෙක් සහ අමාත්‍යාංශ එකේ එක්කෙනෙක්. එතකොට 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනාගෙන් මේක රෙජිස්ට්‍රේෂන් ඩොකියුමන්ට් එක ලංකා කෝල් එකට බාර දුන්නාට පස්සේ බිඩ් ඕපනින් කමිටි එකක් ඉන්නවා. ඒ කියන්නේ ලන්සු විවෘත කරන කමිටුවක්. ලන්සු විවෘත කරන කමිටුව මගින් මේවා විවෘත කරලා ඊට පස්සේ බිඩ් ඉවැලුවේෂන් කමිටි එකට දෙනවා. කලින් තිබෙන ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටි. ඒ කමිටි එකට බාර දුන්නම ඒ කමිටි එකෙන් තමයි ඊට පස්සේ ඊට ඉහළින් තියෙනවා ප්‍රොකියුමන්ට් කමිටි එක. ඒ කියන්නේ කලින් තිබුණේ SS CAP කියලා. SS CAP එකක් කියන්නේ ස්පෙෂල් ස්ටෑන්ඩින් ප්‍රොකියුමන්ට් කමිටි කියන එක. එතකොට ඒක ඇත්තටම එක අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ වෙනත් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් සභාපති වෙනවා. තව ට්‍රෙෂරි එකේ මෙම්බර් කෙනෙක් ඉන්නවා. ඊට අමතරව සෙන්ට්‍රල් බැංක් එකේ මෙම්බර් කෙනෙක් ඉන්නවා. සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකරණතුමා එහි තවත් නියෝජිතයෙක් වෙනවා. ඒකට 5 දෙනෙක්ගෙන් යුතු එතන ප්‍රොකියුමන්ට් කමිටි එකේ ඉන්නවා. ඊට පස්සේ බිඩ් ඉවැලුවේෂන් කමිටි එක 9 දෙනයි 14 දෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක උඩ තමයි ඇත්තටම රෙජිස්ට්‍රේෂන් එකක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒක ඊටාම විනිවිදව සිද්ධ වෙන කාර්යයක්. ඒ ආකාරයෙන් සිද්ධ වුණ සප්ලයර්ස්ලා 26 දෙනෙක් තමයි අපි ඒ වෙලාවේ බිඩ් එක කෝල් කරන වෙලාවෙත් තිබුණේ. එතකොට බිඩ් එකක් ඕපන් කිරීමේදී බිඩ් එකක් ඕපන් කරලා අපි සාමාන්‍යයෙන් ස්පොට් ටෙන්ඩර් එකක් යනවා නම් මම හිතන්නේ කෙටි කාලයක් දීලා අපි ඒකෙදී විශේෂ දෙයක් තමයි කාලය අඩු කරනවා සහ අපි දෙන්නේ මේ ඇපීල් ප්‍රොසෙස් එකට ටයිම් එකක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ස්පොට් ටෙන්ඩර් එකකදී. නමුත් ටර්ම් ටෙන්ඩර් එකකදී ඇපීල් ප්‍රොසෙස් එකත් ෆලෝ කරනවා. මේ සියලුම දේවල් ෆලෝ කරන්න ඕනේ. එතකොට දින සාමාන්‍ය 170ක් 80ක් විතර වගේ යනවා. ඊට පස්සේ අපි දැන් මේ ටෙන්ඩරේදී දවස් 21ක් කතාවක් යනවා. ඇත්තටම දවස් 21 තමයි අපි දුන්නේ. මොකද ඒකට ප්‍රොකියුමන්ට් කමිෂන් එකේ සහ ඒ අදාළ තැන්වල අනුමැතින් සහිතව තමයි ඒක ලබා දීලා තියෙන්නේ. එතකොට අපි දුන්න එකෙන් අපි දවස් 21යි. එතකොට ඒ අතරතුර සමහර සප්ලයර්ස්ලා අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒගොල්ලන්ට කාලෙමදී බිඩ් සිකියුරිටි එක තියාගන්න. ඊට පස්සේ අපි ඒ සඳහා තව වැඩිපුර සතියකුත් දුන්නා. ඒ කියන්නේ දින 28ක් දීලා තිබුණා. ඉතින් ඒ අනුව ඊටාම තරංකාරී ටෙන්ඩරයක් බවට පත් වුණා. ඒක හොඳ මිලකුත් ලැබුණා. ඒකෙන් තේරුණ සප්ලයි තමයි ඇත්තටම දැනට මේ ට්‍රයිඩන් කියන ආයතනය තමයි ඒකෙන් ආපු සප්ලයි. එයා තමයි දැන් සප්ලයි එක කරගෙන යන්නේ.